මේ මම මසාලා ටී එකක් හදන්න යන්නේ. මේ වගේ වතුර ටිකක් ගත්තා. ඊට පස්සේ ඒකට ඒක මම මේ උණු කරපු වතුර ටිකක් ගත්තා. ඊට පස්සේ මේ වගේ ඒක අරගෙන දිය කරගත්තා. මේ පිටි කිරි දාලා. ඊට පස්සේ ඒක හොඳට මේ වගේ මික්ස් කරගෙන ඒක හොඳට උණු කරගත්තා. ඊට පස්සේ ඒක උණු කරගෙන මම ගත්තා කරාබුන ඇටි 3යි එන්සල් කුරුඳු පොතු කෑලි 2ක් ගත්තා. ගම්මිරිස් ඇට 3ක් විතර දානවා මේකට. තව ආයෙත් ඉඟුරු කෑල්ලක්. මේ ටික තමයි දාලා හදන්න යන්නේ. මුලින්ම මම ඉඟුරු කෑල්ල කොටා ගත්තා. ඉතින් මේක මම පළවෙනි පාර තමයි try කරන්නේ. ඉතින් අර මේ තේ කොළ දාලා හදන කිරි පිටියකට වඩා මේක ගුණයි කියලා හිතුණා මට. මොකද ગેස්ට්‍රයිටිස් තියෙන අයට ඒක බොන්න අමාරුයි. මේක ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. ඉතින් බලමු පළවෙනි පාර බීලා කොහොමද කියලා. ඊට පස්සේ කොටාගෙන ඉවරලා මේ විදියට අර උණු කරගත්ත ඒ කිරිපිටි එකට ඒ ටික දැම්මා. දාලා ඒකට මේ වගේ මික්ස් කරගෙන මේකට මුලින්ම ඊට පස්සේ මම තේ කොළ දැම්මා. මේ ඒ ටික දාන්න කලින් කොටාගත්තු ටික දාන්න කලින් තේ කොළ දාලා හොඳට රත් වෙන්න තිබ්බා. හොඳටම උණු කරගත්තා. ඊට පස්සේ ඔක්කොම හදලා ඉවරනාට පස්සේ අවසාන ප්‍රතිඵලය තමයි මේ. ඉතින් මේක මසාලා ටී එක මේ ඇතරම් පළවෙනි පාර හැදුවේ ප්‍රශ්නයක් නෑ. මම බිව්වා මේක ඔයාලා try කරලා බලන්න.